අද නිකන් ඉන්න එකේ හිමාශයට කෝල් එකක් දීලා කොහේ හරි යන්න ඕනේ. උල්ලයි වැව පැත්තේ ගියා නම් සුපිරි. උට කෝල් එකක් දීලා බලන්න ඕනේ. අනේ අප්පා ගෙදර ඉන්න දවසේ පාඩු වෙන්නේ නැහැ. රෙදි හොදන්නේ, පාඩම් කරන්නේ, කඩේ යන්නේ. ඉපායනෝ අප්පා. ඉස්කෝලේ පදිංචි වුණා නම් ඔය මුකුත් කරන්න ඕනේ නැහනේ. මෙන්න යකෝ කෝල් එක. ප්‍රවීණය නේද? මොකෝ දන්නේ හදිස්සියේ මට කෝල් කරන්නේ. හලෝ මචං. මම මේ ප්‍රවීණ කතා කරේ. අද නාන්න යමන්කෝ බා. නාන්නම් ගෙදරින් යවන කන්නේ කන්නේ. බෝලෙන් පපේ ගාව තියෙන වැව ගාවට මම එන්න. හරි. මේ එකනේ එනකොට අනිවාර්යෙන් බේබි සබන් කටයක් කරන් ආවෙන් නාන්න ඈ. නැතුව නම් එන්න එපා උඹ. හරි මම සබන් කඩේ එන්න. එහෙනම් මම කෝල් එක තියනවා. A few moments later. ප්‍රවීණ කලින් දැන් එන්න ඕනේ. ඔය ගියද්දි මෙන්නේ. මම පරක්කු නෑනේ. අවුලන්නේ දැන් තමයි මමත් ආවේ. හරි තව කතාවක් නෑ නව්. අඩෝ සුබේ වතුර බං වලෙන් නාන්න. හරි එහෙනම් අන්න මමත් එනවා. සීතල සඳ වතුරේ මල කෙලිය බලේ තාත්තනෝ බං. මොකක් අපේ තාත්තා? උඹ අම්මටත් උරෙන් නාන්න ඕනේ. වරෙන් ගොඩට. මන්නම් ඉවරයි ප්‍රවීන්. අනම්මනම් වැඩි කතා ඕනේ නැහැ. යමන් ගෙදර ඔබට දෙන්න. අඩෝ මගේ කලිස්මත් එතුනාවා. මං ටක් ගාලා ගෙදර යනවා. අඩෝ එහෙම බලවල කරන්න එපා බං. මං පව් නේද? මොනවද තව කතා බහ කරගෙන වරෙන් යන්න.